ඔබ දකින්නේ බෝධිසත්වයෝ ලක්ෂ කීවාරක් ජීවිතේ මරණයට දාන්නේ නැද්ද? ලක්ෂ කීවාරයක් ජීවිතේ මරණයට දාන්නේ නැද්ද? මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා නම්, මහා පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දුන්නා නම්, අන්න පින්වතුනි ලක්ෂ කීවාරයක් ජීවිතේ මරණයට දාලා ලබාගත්තා වූ සම්මා සම්බුද්ධ ඥානය අසිරියද අපි විඳින්නේ. බලන්න මොනසා කැපවීමක් බුදුරජාණන් වහන්සේ කළාද අපි මේ ලබන සැනසෙල්ල උදෙසා. මේසා කැපවීමක් කරලා මේ ධර්මය අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධ ඥානය ලබලා 45 වසරක් පුරාවට මොකක්ද සිද්ධ කළේ? ඔබ මමත් වගේ අසරණයින් සොයාගෙන ගිහිල්ලා සැනසෙල්ලමයි කියලා දුන්නේ. පිරිනිවන් මංචකයේ සැදවිලා අවසාන වචනේ හැටියට මොකක්ද බුදුරජාණන් වහන්සේ ලෝකයාට කියන්නේ? මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි. සියලු සංස්කාරයෝ ඒ කියන්නේ කුසල සංස්කාරයෝ අනිත්‍යයි, අකුසල සංස්කාරයෝ අනිත්‍යයි. මේවා විපාක දීලා අනිත්‍ය වෙලා යනවා. ඒ නිසා අනිත්‍යභාවයටපත් වෙන කුසලයට හෝ අකුසලයට බැඳෙන්න එපා. හිස කිනිගත්තේ කේගිනි නිවන්නේ යම්සේද භව නිරෝධයම සොයාගෙන යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ නෑ ආවල් දිව්‍ය තලයේ සැප තියෙනවා එතන හිත පිහිටන්න කියලා. ආවල් බ්‍රහ්ම තලයේ සැප තියෙනවා එතන හිත පිහිටන්න කියලා අපිට කිව්වේ නෑ. තට්ටු දෙකේ ගයක් හදාගෙන හොඳට විවාහයක් වෙලා රැකියාවක් කරන් ජීවත් වෙන්න කියලා අපිට කිව්වේ නෑ. ඇයි පින්වතුනි අපිට එහෙම නොකිව්වේ? ආවල් දිව්‍ය තලයේ සැප තියෙනවා කිව්වනම් බ්‍රහ්ම තලයේ සැප තියෙනවා කිව්වනම් අපි එතන හිත පිහිටනවා. එතන හිත පිහිටලා පින්කම් කරලා අපි එතෙන්ට යනවා. එතෙන්ට ගිහිල්ලා දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාලවල වල කල්ප ගණන් දීර්ඝ අබුද්ධෝත්පාද වල කාලවල වල ආයමත් අපි සතර පායට වැටෙනවා. ආයමත් අපි සතර පායට වැටෙනවා. එහෙමනම් පින්වතුනි ලෝතර බුදුරජාණන් වහන්සේ ඔබ සතර පායට වැටෙනවාට කැමති වෙන්නේ නැහැ. අද විතරක් නෙමෙයි. තව අවුරුදු ලක්ෂ ගණනක් ගිහිල්ලා අනාගතයේදී හෝ ඔබ සතර පායට වැටෙනවාට ලෝතර බුදුරජාණන් වහන්සේ කැමති වෙන්නේ නැහැ. බලන්න මොනසා මහා කරුණාවක්ද කියලා. මේ කරුණාව අපේ අම්මා තාත්තා තුල තිබුණද? අම්මා තාත්තා තුල මේ කරුණාව තිබෙන්නේ නැහැ පිටුනේ. අම්මා තාත්තා අපිට ආදරය නිසාම මොකක්ද කිව්වේ? බැඳීම් වැඩෙන නිසාමයි පිටුනේ. බැඳීම් වැඩෙන නිසාම. මට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හිටියා ගිහි කාලෙදී. ඒ අය මුළු ගිහි කාලේ පුරාවට අපිට කිව්වේ හොඳට ඉගෙන ගන්න, හොඳ රැකියාවක් කරන්න, හොඳට දරුවෝ මුදුරන් හදන්න, හොඳ සමාජ තත්ත්වයක් ගොඩනගන්න කියන කාරණේමයි. නමුත් අපිට ඉවත් තිබුණා මේ අම්මා තාත්තා ආදරය නිසා පාර කියන්නේ දුකටයි කියලා පින්නතුනි. ඒ නිසා අම්මා තාත්තා කිව්වේ පාර යන්නේ නැහැ. ලෝතර බුදුරජාණන් වහන්සේ පෙන්වා මාර්ගයේ අපි ජීවිතේ කරගත්තේ. ධර්මයෙන් එක දශමයක හෝ සැනසෙල්ලක් අපි ලබනවා නම් ඒ සැනසෙල්ල අපි ලබන්නේ බුදුරජාණන් වහන්සේගෙන් පාරහගත් නිසාමයි. ඒ නිසා පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේගේ මේ අයෝමය කැපවීම, අයෝමය ගුණය, අයෝමය මහා කරුණාවේ සෙවණට ඔබ ලං වෙන්න. ඒ සෙවණට ගාල් වෙන්න, ඒ සෙවණ ඔබේ සෙවණ බවට පත් කරගන්න. ඔබ දුකට වැටෙනවාට අකමැති වුණ මේ ලෝකේ ඉන්න සැබෑම අම්මා ලෝතර බුදුරජාණන් වහන්සේමයි. ඔබ දුකට පත් වෙනවාට අකමැති වුණ මේ ලෝකේ ඉන්න සැබෑම තාත්තා ලෝතර බුදුරජාණන් වහන්සේමයි කියන තැන ඉඳගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ අයෝමය කරුණා ගුණයට ලං වෙන්න පිළිගන්නේ. දැන් මොකක්ද මේ සකස් වෙන්නේ අපිට? සද්ධාව. නමුත් මේ සද්ධාව ප්‍රමාණවත් නැහැ පින්වතුනි සෝවාන් ඵලයටපත් වෙන්න. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. සද්ධාව ප්‍රමාණවත් වෙන්නේ සුගතියට යන්න. නමුත් මේ සද්ධාව ප්‍රමාණවත් නැහැ සෝවාන් ඵලයටපත් වෙන්න. මොකද මම මුලින් කිව්වා සෝවාන් ඵලයටපත් වෙන්න නම් මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සමව වැඩෙන්න ඕනේ කියලා. එහෙනම් සද්ධාව කියන කාරණේ වැඩෙන්න ඕනේ. ප්‍රඥාව මොහොත කරගෙන ඉන්න සද්ධාව වැඩෙන්න ඕනේ. ඒ නිසා සද්ධාව විතර ප්‍රමාණවත් වෙන්නේ නැහැ සතර අපාය
සද්ධාව වඩන්න. නමුත් මෙතන මේ අචල සද්ධාවට යන්නේ ඉස්සෙල්ලා මේ සද්ධාවේ භයානක අනතුරක් තියෙනවා පින්වතුනි සමාජයේ. ඒ තමයි අමෝලිකා සද්ධාව. මෙන්න මේ අමෝලිකා සද්ධාව කියන අනතුර මේ සමාජයේ බහුල ආකාරයෙන් තියෙනවා පින්වතුනි. ඒ නිසා මම මුලින්ම අමෝලිකා සද්ධාව ගැන වචනයක් කියලා යටින් දෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහ පොළොවෙන් පස්සම්බුවක් අරගෙන මැරෙන සත්වයින්ගෙන් නැවත සුගතිගාමී වෙන්නේ මේ අතේ තියෙන පස් ප්‍රමාණයටයි කියලා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා. මැරෙන සත්වයින්ගෙන් නැවත සුගතිගාමී වෙන්නේ මේ අතේ තියෙන පස් ප්‍රමාණයට නම් ඒකෙන් මොකද්ද බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ? මැරෙන සත්වයින්ගෙන් සද්ධාව සකස් කරගෙන ඉන්නේ මේ අතේ තියෙන පස් ප්‍රමාණයට පමණයි. ඔබ සද්ධාව සකස් කරන නිසා නේ සුගතියට යන්නේ නේද? සද්ධාව සකස් වෙලා තියෙන්නේ අතේ තියෙන පස් ප්‍රමාණයට විතරයි. එහෙනම් අනිත් අය තුල සද්ධාව සකස් වෙලා එහෙනම් මොකක්ද මෙතන තියෙන්නේ? අමූලිකා සද්ධාව. දැන් එක මහත්මයෙක් හිටියා පින්නතුනේ. එයා මාසෙකට වතාවක් පන්සලට සලාක දාන දෙන මහත්තයෙක්. සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වෙන මහත්තයෙක්. මේ මහත්මයා වෙද මහත්මයෙක්. මෙයා සුනාමියට ආපු වෙලාවේ අර සුනාමියට ආවෙච්ච කෝච්චි පෙට්ටිය ඇතුලේ ඉන්න මහත්තයෙක්. සුනාමිය රැළ ඇවිල්ලා කෝච්චි පෙට්ටියත් යට කරගෙන මේ මහත්මයා වතුරේ ගිනිලා වතුරෙන් උඩට මත් වෙනකොටම මේ මහත්මයාට හිතිලා තියෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ බොරුයි ධර්ම රත්නය බොරු. මේවා ඇත්තනම් මට මෙහෙම වෙන්නේ. එයා සංස්කාරයන් ගන්නව බලපලා බැලුවේ. එයා වතුරේ යට වෙලා වතුරෙන් උඩේදී මෙයාට පළවෙනි හිත සකස් වුණේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ බොරුයි ධර්ම රත්නය බොරුයි. මේවා ඇත්තනම් මට මෙහෙම වෙන්නේ. සද්ධාව තිබිලාද? සද්ධාව තිබිලා නැහැ. දෙවෙනි රැළක් ඇවිල්ලා දෙවෙනි රැළටත් යට වෙනවා දෙවෙනි රැළෙත් එයා මතු වෙනකොට එයාට ඇවිල්ලා තියෙන්නේ අකුසල් හිත් 10 ගණනක් ඇති වෙමින් නැති වෙමින් ගිහිල්ලා කිසිම කුසලයක් මතක් වෙලා දුන්නා වූ දානයක් රැක්කා වූ සීලයක් මතකෙට ඇවිල්ලා නැහැ. අකුසල් සිත් 100 ගණනක් මතක් වෙලා තියෙනවා. මොකද්ද මේ උනේ? පළවෙනි රැළේදී සද්ධාවෙන් බැහැර වුණා මිත්‍යා දෘෂ්ටික භාවයටපත් වුණා. ඊට අදාළව අකුසල් සිත් තමයි මතුනේ. නමුත් මේ මහත්මයා මැරුණේ නැහැ. මැරුණේ නැහැ. දැනුත් ඒ මහත්මයා කියනවා එදා එයා මැරුණා නම් කොහේ යයිද කියලා මම දන්නේ නැහැ කියලා. සද්ධාව තිබිලාද? නැහැ. අමූලිකා සද්ධාව තුල ඉඳලා තියෙනවා. අභියෝගයේ ඉස්සරහදී සද්ධාවෙන් බැහැරුණා. තම අම්මා කෙනෙක් හිටියා. මේ ඈත ගම්මානික අම්මා කෙනෙක්. එයා තමයි මේ සිල් පිටිසේ නායිකාව පන්සලේ පොයනවා. 30ක් විතර සිල් ගන්නවා මේ පන්සලේ. ඒ අම්මා තමයි මේ 30 දෙනාටම බුදු ගුණ භාවනාව, මෛත්‍රී භාවනාව කියලා දෙන්නේ. හැමදාම එයා තමයි නායක මෑණියෝ. මේ අම්මා මෙහෙම ඉඳලා අසනීප වෙනවා. අසනීප වෙලා රෝහලට ගෙනියනවා. රෝහලේදී මේ අම්මා මරණාසන්න වෙනවා. ඔක්සිජන් දීලා ලේසෙලා ඉඳලා මරණාසන්න වෙනවා. මේ අම්මා හිතනවා මේ අම්මා මැරෙයි කියලා. නමුත් මැරුණේ නැහැ. ඒ තරමටම අමාරුයි. මේ අම්මා ගෙදර ඇවිල්ලා ටිකට් කපාගෙන ගෙදර ආපු දවසක මම මේ ගමට පින්ඩ පාති වඩිනකොට මේ අම්මා කියනවා ආම්දුගනේ මැරෙනවා කියන කාරණය මේ තරම් දුකක් කියලා මම නම් දැනගෙන හිටියේ නැහැ. මරණය මෙච්චර දුකක් කියලා මම දැනගෙන හිටියේ නැහැ. මැරෙන වෙලාවේ මම මැරෙන්න කැමති වුණේ නැහැ. මං ජීවිතේටමයි යන්නේ ජීවිතේ පැත්තටමයි යන්නේ. මට පින්කම් මතක් වුණේ නැහැ. අර මෛත්‍රී භාවනාව බුදුගුණ මතක් වුණේ නැහැ. ගෙදර ඉන්න දුවදරුවෝ දේපල ඒව තමයි මට මතක් වුණේ කියලා. සද්ධාව තිබිලාද? නැහැ. සද්ධාව තිබිලා නැහැ. සද්ධාව සකස් වුණ කෙනා මරණයට බය නැහැ. සද්ධාව සකස් වුණා නම් එයා මැරෙන වෙලාව එයාට බුදුරජාණන් වහන්සේගේ රූපකාය පේනවා. එයාට දිව්‍ය ලෝකවල ඉන්න දෙවියන් පේනවා. දෙවියන් පාවඩ එළලා තියෙනවා එයාට පේනවා දිව්‍ය ලෝකෙට එන්න. ලස්සන මල් ගොනු පේනවා ලස්සන ආලෝකයන් පේනවා මේ සුගතියේ සංඥා පෙන්වන්නේ. සද්ධාවේ හේතුඵල ධර්මයන්. සද්ධාව සකස් වුණ කෙනා මැරෙන්න බය නැහැ. හේතුඵල ධර්මයන්. එහෙමනම් ඔබ කෙරෙහි ඔබ අනුකම්පාවෙන්
ඔබ මැරෙනවා කියන කාරණේට බය නම් සද්ධාව කියන කාරණේ ප්‍රශ්න තියෙනවා. තමා කෙරේ තමා අනුකම්පාවෙන් දකින්න ඕනේ. මොකද සද්ධාව සකස් වෙච්ච කෙනා මරණයට බය නැහැ. මැරෙන වෙලාවේ යාට දිව්‍ය තල පේනවා, ශාස්ත්‍රීය දිව්‍ය තල. එයා මේ අවුරුදු 60ක් 70ක් මේ තියෙන ජාති ජරා ව්‍යාධි මරණ වලට යටත් වෙන මේ කය දාලා එතෙන්ට යන්න කවදාවත් දෙපාරක් හිතන්නේ නැහැ. ඒක තමයි සද්ධාව. මේ රූපේ දාලා අතන ශාස්ත්‍රීය දැන අල්ලගන්න යා දෙපාරක් හිතන්නේ නැහැ. ඒකයි සාදුකාර දෙමින් මැරෙනවා, සිනාසමින් මැරෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් තමම කෙරෙහි තමා අනුකම්පාවෙන් දකින්න ඕනේ. අනුන්ට කියන්න යන්න එපා. තමන් නිවැරදි වෙන්න තනියම. මැරෙනවා කියන කාරණේට තමන් බය නම් ප්‍රශ්නේ තියෙන්නේ සද්ධාව තුලයි කියන කාරණේ. මොකද අමූලිකා සද්ධාව සමාජයේ තුල ලෝකයි. ඒ නිසා තමා කෙරෙහි අනුකම්පාවෙන් මුලින් මේ කාරණේ දකින්න ඕනේ. දැන් මම අමූලිකා සද්ධාව ගැන මතක් කළා. දෙවෙනිව මම සද්ධාව ගැන සකස් කළා. නමුත් මේ සද්ධාව ප්‍රමාණවත් නෑ සතර අපායන් මිදෙන්න. මොකද ප්‍රඥාව වැඩෙනවා. ඒ නිසා සද්ධාවත් අපි විදර්ශනා නුවණින් දකින්න දක්ෂ වෙන්න. සද්ධාව විදර්ශනා නුවණින් දැක්කොත් තමයි මේ පැත්තේ ප්‍රඥාව මොහොත වෙලා ඉස්සරහට එන්නේ. ඒ නිසා සද්ධාව විදර්ශනා නුවණින් දකින්නේ කොහොමද? මේ මැද්දේ තියෙන සතියෙන් සිහියෙන් යුතුව මේ සද්ධාව ගැන විදර්ශනා නුවණින් අපි දකින්න දක්ෂ වෙන්න ඕනේ. එතනදී පින්වතුනි සද්ධාව අපි මුලින්ම විදර්ශනා නුවණට ලක් කරගන්න. දැන් බලන්න මම අර දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේ ළඟට ඉස්සෙල්ලා ගියා. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේදී අපේ බෝධිසත්වයෝ දීපංකර බුදුරජාණන් වහන්සේට පාවඩයක් වෙනවා, පාපිස්නාවක් වෙනවා. අර මඩ වගුරක වැතිරෙනවා පින්වතුනි. අපේ බෝධිසත්වයෝ කැමති වුණේ නැහැ දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ මඩ තැවෙරෙනවට. පාවඩයක් වෙනවා. ඒ පාවඩයක් වෙලා පාපිස්නාවක් වෙලා අපේ බෝධිසත්වයන්ගේ ශරීරයේ මතින් දීපංකර බුදුරජාණන් වහන්සේ වඩින වෙලාවේ අපේ බෝධිසත්වයන් තුල කොච්චරනම් විදීම් සකස් වෙන්නේ නැද්ද? ඒ විදීම් නිට්ටයද අනිත්‍යද? නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ඒ තිබුණා වූ රූපේ නිට්ටයද අනිත්‍යද? ඒ විදීම නිසා සකස් වුණා වූ සංස්කාර නිට්ටයද අනිත්‍යද? ඊට පස්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලබලා දෙනවා. ඔබ අහවල් කාලේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇටියට සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඒතර බලන්නේ නියත විවරණ ලබා දෙන අවස්ථාවේදී අපේ බෝධිසත්වයන් තුල කොයිසානම් විදීම් සකස් වෙන්නේ නැද්ද? කොයිසානම් විදීම්. ඒ සකස් වුණා වූ විදීම් නිට්ටයද අනිත්‍යද? ඒ තිබුණා වූ රූපේ නිට්ටයද අනිත්‍යද? ඒ විදීම් නිසා සකස් වුණා වූ සංස්කාරයන් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එතකොට අර සංසාරයට බැහැලා ඇස් ගලවා දන් දෙනකොට කොයිසානම් විදීම් සකස් වෙන්නේ නැද්ද? ඒ විදීම් නිට්ටයද අනිත්‍යද? ඒ විදීම් නිසා සකස් වුණා වූ සංස්කාරයන් නිට්ටයද අනිත්‍යද? ඒ තිබුණා වූ රූපයන් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එතකොට අර මහා සාගරයේ ජලය පරාද වෙන තරම් රුධිරය දන් දෙද්දී, මහා පොළවේ පස් පරාද වෙන තරම් ශරීර මාංශ දන් දෙද්දී ඇති වුණා වූ විදීම් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ඒ තිබුණා වූ රූපයන් නිට්ටයද අනිත්‍යද? ඒ රැස් වුණා වූ සංස්කාරයන් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. වෙනස් වෙලා ගියා, විපාක දීලා හඹරුණා. අර 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ ඇති වුණා වූ විදීම් නිට්ටයද අනිත්‍යද? ඒ තිබුණා වූ රූපයන් නිට්ටයද අනිත්‍යද? ඒ රැස් වුණා වූ සංස්කාරයන් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එහෙමනම් ඔබ කල්පනා කරන්න මේ සාරා සංඝ කල්ප ලක්ෂ ගාණක් දසපාරමී ධර්මයන් පුරලා ඒ සකස් කොට ගත්තා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ සම්මා සම්බුද්ධ රූපය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. අද ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා. සාරා සංඝ කල්ප ලක්ෂ ගාණක් මේ මහා සාගරයේ පරාද වෙන තරම් ලේ ධාතුව දන් දීලා, මේ මහ පොළොවේ පස් පරාද වෙන තරම් ශරීර මාංශ දන් දීලා, රටවල් රාජ්‍යයන් දන් දීලා මේ ලබාගත්
අනිත්‍යයි. ඒ ධර්මයේ සම්මිත්‍තික ගුණයක් අහෝසි වෙලා යනවා. අතුරුදහන් වෙනවා. ආයමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයේ මතු කරලා ගන්නේ. ඒනම් දකින්න සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් මහා සාගරයේ රුධිරයේ පරාද වතුර පරාද වෙන්න රුධිරයේ දන් දීලා මහා පොළවේ පස් පරාද වෙන්න ශරීර මාංශ දන් දීලා සක්විති රජකම් රාජ්‍යයන් දන් දීලා ලබා ගත්තා වූ සම්මා සම්බුද්ධ ඥානයත් සම්මා සම්බුද්ධ රූපයත් අනිත්‍ය නම් ඔබත් මමත් මගේ කියලා රැකගෙන ඉන්න රූපය ගැන මොනවා නම් බලාපොරොත්තු තියන්නේ? ඔබත් මමත් මේ ජීවිතයේ මේ පුංචි සංස්කාර ගොන්නක් නිසා ලබාගත් මේ මොනුබුරා මිනිමිනි බිනිඳ සාම්පුරුෂයාගේ දොර කියන තැන කෙරෙහි මොනවා නම් බලාපොරොත්තුවක් විශ්වාසයක් තියන්නේ? මේ මොහොතේ මේ රැස් කර ගන්නා වූ සංස්කාරයන් ගැන මොන බලාපොරොත්තුවක් විශ්වාසයක් ඇති කරගන්නද? අන්න විදර්ශනා නුවණ සකස් වෙන පිළිතුරයි. සද්ධාවට බැඳෙන්නේ නැහැ. සද්ධාවට බැඳුනොත් සුගතිය. සද්ධාවෙන් අනිත්‍යභාවයේ බලමින් ඉස්සරහට යනවා. විදර්ශනා නුවණ ප්‍රඥාව මේ පැත්තෙන් මෝදු කර ගන්නවා. මේවා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් අන්න පින්වතුනි සද්ධාව වැඩෙනකොට මේ පැත්තෙන් ප්‍රඥාව මෝදු කරගෙන උඩට එනවා. මෙහෙම මේ ගමනේ යද්දී අපි නිරේතුරුවම දකින්න ඕනේ පින්වතුනි ලෝතර බුදුරජාණන් වහන්සේ මගේ ඔබේ කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්න. බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා බවට පත් කරගත්තොත් පමණයි ඔබට මේ ගමන පින්වතුනි අර්ථවත් ආකාරයෙන් යන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද සමාජයේ අපිට ගොඩාක් දේවල් ලැබෙනවා. එක දරුවෙක් භාවනා කරන්න ගිහිල්ලා අවුරුදු ගාණක් ඒ භාවනා කරනකොට ආනාපාන සතිය වඩනකොට යාට දැන් භාවනා කරනකොට ඔක්කාරෙන්න දැනෙනවා. වමනෙන් එනවා කියනවා. ඉතින් මේ වමනේ එන්නකොට මේ මහත්මයා ගිහිල්ලා තමන්ගේ ගුරුවරයාගෙන් අහලා තියෙනවා මට මේව භාවනා කරනකොට ඔක්කාරෙන්න යනවා මම මොකද්ද කරන්න ඕනේ කියලා. එතකොට ගුරුවරයා කියනවලු ඔබ කලබල වෙන්න එපා. ඔබ බය වෙන්න එපා. ඔබට ගොඩාක් ඉක්මනට ඵලයක් ලැබීමේ ලකුණු මේ පහළ වෙන්නේ කියලා. බලන්න රෝගී ලක්ෂණයක් අවබෝධයක් ලක්ෂණයක් හැටියට ප්‍රකාශ කරනවා. දැන් මේ මහත්මයා භාවනා කරන්න වාඩි වුණාම උවමනාවෙන් ඔක්කාරය සකස් කර ගන්නවා. එයි එයා දකින්නේ මේක අවබෝධයක ලකුණු කියලා. බලන්න කොයිසානම් මුලාවකටද වැටිලා ඉන්නේ. තව එක දරුවෙක් අවුරුදු ගාණක් භාවනා කරන්න ගිහිල්ලා ගුරුවරයාට සහතිකයක් දෙනවා දැන් ඔබ රහතන් වහන්සේ කෙනෙක් කියලා. මේ ගිහි කෙනෙක්. එයා රහත් වෙලා කියලා එයාට විනය මාලාවක් පනවනවා. විනයක් පනවනවා. මොකක්ද මේ විනය පළවෙනි තැන? මින් පස්සේ ස්වාමීන් වහන්සේලාට වඳින්න බෑ. මින් පස්සේ පන්සලට යන්න බෑ. මින් පස්සේ සිල් සමාදන් වෙන්න බෑ. ගෙදර බුදු පිළිම වහන්සේ නමක් තියාගෙන වන්දනා කරන්න බෑ. අනේ මේ මහත්මයා ගෙදර තියෙන බුදු පිළිම වහන්සේත් අයින් කරනවා. බලන්න මොනසානම් මුලාවකටද ලෝකයා යන්නේ කියලා. එහෙමනම් පින්වතුනි අපි මේ මුලාවෙන් මිදෙන්න නම් බුදුරජාණන් වහන්සේ අපේ කල්යාණ මිත්‍රයා කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කොහොමද පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපේ කල්යාණ මිත්‍රයා කරගන්නේ? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඉවරයි. පිරිනිවන් පාන පෙර ආතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මගේ හැබෑමෙන් ධර්ම විනය දෙකයි ශාස්ත්‍රීය බවට පත් වෙනවා. ධර්ම විනය දෙක. ධර්ම විනය දෙක ජීවමානව තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් ධර්ම විනය දෙකයි අපි කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්න. ධර්ම විනය කියලා කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ මේ 45 වසරක් පුරාවට දේශනා කළා වූ සමස්ත ධර්ම. සමස්ත ධර්ම. මේ සියලුම ධර්මයේ සූත්‍ර විනය අභිධර්ම. මේ සියලුම ධර්මස්කන්ධය අවසානයේ පෙළගස්සන්නේ කොතෙන්ද අපිව? කොතෙන්ද? කොහේද? නිවන අවබෝධය චතුරාර්ය සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධයේදී අපි මුලින්ම අවබෝධ කරගන්නේ කුමක්ද? දුක. කුමක දුකද? පංච උපාදානස්කන්ධයේ දුක. රූප වේදනා සංඥා සංකාර විඥාන නිත්‍යභාවයෙන් ගැනීම නිසා සකස් වෙනා වූ දුක. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සියලුම ධර්මස්කන්ධය අවසානයේ
සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දැන් දකිනවා. මෙයා දකින්නාරය අවබෝධ කරගන්නවා. දැන් අපි මේ මාර්ගය තුල යනකොට සතර සතිපට්ඨාන ධර්මය වඩනවා. කාය චිත්ත ධම්ම වේදනා. මේ සතර සතිපට්ඨාන ධර්මයන් වඩමින් ඉස්සරහට යද්දී අපි යම් මොහොතක අවබෝධ කරගන්න ඕනේ මේ කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සතිපට්ඨාන ධර්මයන් අනිත්‍යයි කියලා. මොකද මේවා අනිත්‍ය වෙන දේවල්. මේ සතර සතිපට්ඨාන ධර්මයන් වැඩිම තුලින් අපි තුල සකස් වෙන්නේ මොකද්ද? සත්‍ය බොජ්ජංග. හේතුඵල ධර්ම. සතර සතිපට්ඨාන වැඩිම තුලයි සත්‍ය බොජ්ජංගයන් සකස් වෙන්නේ. සති ධම්ම විජය වීර්ය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා. මේ සත්‍ය බොජ්ජංග ධර්මේනු අපි අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න ඕනේ. මේවට බැඳෙන්න බෑ. බැඳුනොත් එතන බැඳුනා. රූපයකට බැඳුනා. පංච උපාදානස්කන්ධයට බැඳුනා. එහෙනම් සතර සතිපට්ඨානය අනිත්‍යයි කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. සතර සතිපට්ඨානය අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න ඕනේ. සප්තබොජ්ජංගේනොත් අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න. මේ දෙකම අනිත්‍යයි කියලා අවබෝධ කරගනිද්දී අපි අවසානයේ අවබෝධ කරලා තියෙන්නේ කොහොමද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. මොකද සතර සතිපට්ඨාන ධර්මයෙන් වැඩුණේ මේ රූපය අසුර කරගෙන විදීමක් හැටියට. සප්තබොජ්ජංගේනොත් වැඩුණේ මේ රූපය අසුර කරගෙන විදීමක් හැටියට. එහෙනම් අවසානයේ මේ සියල්ල අනිත්‍යයි කියලා දැක්ක තැන අවබෝධ කරලා තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණා. එවනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සියලුම ධර්ම විනී අවසාන ඵලය මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා කියන්නේ කොහොමද? මේ ඇස අනිත්‍යයි. මේ ඇස නිසා සකස් වෙනා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි. මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස අනිත්‍යයි. මේවා නිසා සකස් වෙනා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥානය තමාගේ ඇස තුලින් මේ ඇස අනිත්‍යයි කියලා දකිද්දි මේ ඇස නිසා සකස් වෙනා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා දකිද්දි තමා තුලින් තමා කල්යාණ මිත්‍රයා මතු කරලා ගත්තා නේද? තමා තුලින් තමා කල්යාණ මිත්‍රයා මතු කරලා ගත්තා. තමාගේ ඇස තුලින් මේ ඇස අනිත්‍යයි කියලා දකිද්දි මේ ඇස නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා දකිද්දි තමාගේ කන නාසය දිව ශරීරයේ මනස තුලින් මේව රූපයන් අනිත්‍යයි කියලා මේ පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා දකිද්දි තමා තුලින් තමා කල්යාණ මිත්‍රයා මතු කරගත්තා. සමස්ත ධර්ම විනී හරය ඵලය තමා තුලින් තමා මතු කරගත්තා. බුදුරජාණන් වහන්සේ උතනයි කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔබ මේ ලෝකයේ ගැන හිතන්න යන්න එපා. මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේලාට පමණක්යි පිළිශය. හිතලා ඉවර කරන්න බෑ මේ සාහසී දසදහසී ලෝක ධාතුය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥානයෙන් මේ මුළු ලෝකයම මේ නාම රූප දෙකට ගෙනල්ලා පෙන්නලා තියෙනවා. ඒකයි කියන්නේ අවබෝධය තමා තුලයි තියෙන්නේ. එහෙනම් තමාගේ ඇස තුලින් මේ ඇසේ අනිත්‍යභාවය දකිනකොට මේ ඇස නිසා සකස් වෙනා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා දකිනකොට තමා තුලින් තමා කල්යාණ මිත්‍රයා මත කරගන්නවා. දැන් කොහොමද යන්න අවශ්‍ය නැහැ. කොහෙවත් යන්න අවශ්‍ය නැහැ. මෙතනයි අවබෝධය තියෙන්නේ. මොකද පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්නත් තියෙන්නේ දකින්නත් තියෙන්නේ. ඒ නිසා තමා තුලින්මයි තමා මේක මත කරගන්නවා. දැන් තමා නුවණින් දකිනවා ප්‍රඥාව මොහොත වෙනවා දැන්. තමා නුවණින් දකිනවා මේ ඇස කියන කාරණේ කොච්චර අනිත්‍යයිද කියලා. මේ ඇසෙන් දැක්කා වූ බාහිර රූපයන්ගේ අනිත්‍ය ස්වභාවය තමා නුවණින් දකිනවා. මේ ඇසෙන් ඉස්සෙල්ලාම දකින්න නැත්තේ කාගේ රූපයද? අම්මා කියන රූපය. අම්මා